දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි ඉන්නේ චතාරික පියසටහන් වල සුද්ධ සතියේ පළවෙනි දවසේ. අද දවසේ අපේ කල්පනාවට අපි යොමු කරන්න යන්නේ දේව මාලිගාව පවිත්‍ර කිරීමේ අවස්ථාව. ප්‍රේමවන්තයනි, යේසුස් වහන්සේ යෙරුසලමට ජයාන්විතව ඇතුළත් වීම සිහි කරන විට දේව මාලිගාවට යේසුස් වහන්සේ ඇතුළත් වූ අවස්ථාවන් කිහිපයක් තිබෙනවා. එකක් උන්වහන්සේගේ පුංචි සන්දේදී උන්වහන්සේ දේව මාලිගාවට දරුවෙකු හැටියට පැමිණෙනවා. මේ අවස්ථාව විශේෂයි. යේසුස් වහන්සේ දේව මාලිගාවට ජයාන්විතව ඇතුළත් වෙච්ච අවස්ථාව. ඒක ජයාන්විතය කියලා කියන්නේ ඒකට විශේෂ හේතුවක් තිබෙනවා. යේසුස් වහන්සේ මේ වෙලාවේ දේව මාලිගාවට එන්නේ දේව මාලිගාව පවිත්‍ර කිරීමේ අවස්ථාවටයි. ප්‍රේමවන්තයනි, ඒ ඊටාම සුවිශේෂී මොහොතක් යුදෙව් ඉතිහාසය තුළ. යේසුස් වහන්සේ නිතරම දේව මාලිගාවට ආවා. දේව මාලිගාවේ සියලු කටයුතු ගැන එතුමාට යම් දැක්මක් තිබුණා. දේව මාලිගාව ගැන එතුමාට සුවිශේෂී ඇල්මක් තිබුණා. දේව මාලිගාවේ සිදුවෙච්ච සිදුවීම් ගැනත් එතුමා නොදැන සිටියා නෙමෙයි. සියල්ල හොඳින් දැනගෙන හිටපු අවස්ථාවක්. යේසුස් වහන්සේ මේ හැම මොහොතකදීම උන්වහන්සේ එතුමාලන්ට අවශ්‍ය කරන નિયમિત පොහොත පැමිණෙන තෙක් බලාගෙන සිටියා. මේ નિયમિત මොහොතයි. එනම් ඒ අවස්ථාවක් කරගන්නවා යේසුස් වහන්සේ මේ සියලු යුදෙව්වන් ඉස්සරහා ජයාන්විතව මේ ජෙරුසලමට ඇතුල් වෙලා ඒ ජයාන්විතව ඇතුළු වුණ අවස්ථාවේ උන්වහන්සේ ඇවිල්ලා යෙරුසලමේ දේව මාලිගාව පවිත්‍ර කරනු ලබනවා. දේව මාලිගාව පවිත්‍ර කිරීම ඊටාම අත්‍යවශ්‍ය දෙයක්. ඔබ පැවතියා. මන්ද මේ වන විට යුදෙව්වන් සහ එහි හිටියව වෙළඳුන් කූට උපක්‍රම දේවල් යොදවලා දේව මාලිගාවේ නොයෙක් අසාධාරණකම් සිදුවෙච්ච අවස්ථාවක්. දේව මාලිගාවේ තිබිච්ච දෙවියන් වහන්සේට තිබුණව භක්තිය නොමැති වෙලා ඒක යාඥාවේ ගෘහයකට එහා ගිය සොරුන්ගේ ගුහාවක් බවට පරිවර්තනය වෙලා තිබුණා. යේසුස් වහන්සේ ඇවිල්ලා කෑ ගහලා මේ යුදෙව්වන්ට කියනවා, මේ ඉඳපු සෙනඟට කියනවා, මේක දෙවියන් වහන්සේගේ ගෘහය. මේක දෙවියන් වහන්සේ යාඥාවට කැප කරපුවා වූ ගෘහයයි. හැබැයි ඔබ ඒක සොරුන්ගේ ගුහාවක් බවට පරිවර්තනය වුණා කියා. අපි ස්වාමින් වහන්සේගේ පාමුල අපි කල්පනා කරලා බලමු. අද අපේ දේව මාලිගාව දිහා. දේව මාලිගාව ඔබ සහ මම. අපේ ජීවිතයේ දෙවියන් වහන්සේ දීලා තිබෙනා මේ මාලිගාව අපි පවිත්‍රව තබාගෙන තිබෙනවද කියලා අපි කල්පනා කළ යුතුව තිබෙන කාලයක්. විශේෂයෙන් දේව මාලිගාවට ඇතුළත් වූ අවස්ථාවේ යේසුස් වහන්සේ එයාට මතක් කරා ඔවුන්ගේ ජීවිතයේ පවිත්‍රත්වය ගැන. අපිට සුද්ධ වූ පෞල්තුමා මතක් කරනවා දෙවියන් වහන්සේගේ මාලිගාව නැමැති අපේ ශරීරය පවිත්‍රව තබා ගැනීමේ අවශ්‍යතාවය තිබෙන බව. ප්‍රේමන්තයනි, අපිට මතක් කරන දේ තමයි යේසුස් වහන්සේගේ දේව මාලිගාවට සුද්ධ සතියේ සුද්ධ වූ ලෙස ඇතුළත් වුණ අවස්ථාවේදී උන්වහන්සේ ප්‍රකාශ කරනවා දේව මාලිගාව වගේ අපගේ ජීවිතත් පවිත්‍රව තබාගත යුතුව තිබෙන අවස්ථාවක්. ඒ නිසා ප්‍රේමවන්තයනි, අපි කල්පනා කරනවා අපේ ජීවිතයේ උන්වහන්සේට තිබෙන්න ඕන ඊටාම සුදුසුම දේ අපේ ජීවිතයේ පවිත්‍රත්වය. ප්‍රේමවන්තයනි, අපි හැමෝටම තිබෙනවා ඒ පවිත්‍ර වූ ජීවිතයකට ගමන් කරන්න. පවිත්‍රත්වය හරිම අත්‍යවශ්‍ය කාලයක අපි ඉන්නේ. අපි අපේ ජීවිතයේ දේව මාලිගාව වන අපේ ගෙදර, අපේ පවුල, අපේ ජීවිතය පවිත්‍රව පවත්වා ගන්නවද නැද්ද කියන එක ගැන අපි කල්පනා කළ යුතු කාරණා. මේ සුද්ධ සතියේ අපි ඉස්සරහට ගමන් කරනකොට අපි උත්සාහ කරමු අපේ ජීවිතයේ දෙවියන් වහන්සේට පවිත්‍රව තබාගෙන ගමන් කරන්න. ඒ වගේම ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේ දී තිබෙන දේව මාලිගාව, දෙවියන් වහන්සේගේ මැදුර වෙන ඔබේ ජීවිතය පවිත්‍රද නැත්නම් ඒ අපවිත්‍ර කරගෙනද? ඒට විවිධ දේවල් ඔබ ඇතුළත් කරගෙනද? අද සමහරක් වෙලාවන් වලට අපේ දෙවියන් වහන්සේ දී තිබෙනා වේ දේව මාලිගාවේ විවිධ ස්ථානයන් අපේ දෙවියන් වහන්සේගෙන් ඈත් කරගෙන ඇති. ප්‍රේමවන්තනි, මම ඔබට ආරාධනා කරනවා මේ සුද්ධ සතියේදී දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරනකොට ඔබේ ජීවිතය නැමැති දේව මාලිගාව යාඥා ගෘහයක් කරගන්න. ඒක යාඥාව නැත්තම් අපි ඔබට ආරාධනා කරනවා මේ සුද්ධ සතියේදී යාඥාවේ ගෘහයක් බවට ඔබගේ ජීවිතයේ දේව මාලිගාව පරිවර්තනය කරගන්න. ඒ වගේම මේ සුද්ධ සතිය පුරාවට
ඔබ දෙවියන් වහන්සේට අලුතෙන් අත්දකින්නකොට ජීවිතේ නැමැති දේව මාලිගාව දෙවියන් වහන්සේගේ පාමුල පවිත්‍ර කරගෙන සුද්ධාත්මයන් වහන්සේට දීලා ජීවත් වෙන්න උන්වහන්සේ ඔබට මට ආශිර්වාද කොට කරුණා කරමින් ගෙන යනසේක්වා. ආමේන්.